අද මම කියන්න යන්නේ 6 පන්ති ළමයින්ට පාඩමක් උගන්වද්දී මට වෙච්ච සිදුවීමක් ගැන. 6 ශ්‍රේණියේ දරුවන්ට තියෙනවා උගන්වන්න මේ දවස්වල පුනරීක්ෂණ යන්නේ. ඒගොල්ලන්ට මේ පෞද්ගලික ලිපියක් ලියන්න තියෙනවා. පෞද්ගලික ලිපියක් ලියන්න තියෙනවා. මම ඉතින් ඒගොල්ලන්ට මේ දුන්නා තමන්ගේ හොඳම යාළුවට ඉස්කෝලෙන් ගිය හොඳම යාළුවට දැන් ඉස්කෝලේ ගැන ලියුමක් ලියන්න. ඒක තමයි මම ඒගොල්ලන්ට දුන්න අභ්‍යාසය. තමන්ගේ හොඳම යාළුවට ලියුමක් ලියන්න. එයා දැන් ඉස්කෝලේ නැහැ. එතකොට දැන් එක දරුවෝ එක ඒවා ලියලා තිබ්බා. ස්පෝර්ට් මීට් ගැන ලියලා තිබ්බා. එක දරුවෙක්ගේ ලියුමක තිබ්බ මෙන්න මෙහෙම. ඔයා හොඳින්ද? මම හොඳින්. අපේ ඉංග්‍රීසි මිසු විශ්‍රාම ගියා. එහෙමත් ලියලා එක තැනක තියෙනවා සිංහල මිස් කෙනෙක් ආවලුතින්. ඒ මිස් හරි හොඳයි. ඒ මිස් අපිට කතා කරන්නේ දුවේ පුතේ කියලා. ඒක තමයි එයාගේ ලියුමේ තිබ්බදී. එයා කියලා තිබ්බේ ඒ මිස් අපිට කතා කරන්නේ දුවේ පුතේ කියලා හරි හොඳයි. මට ඒක කියවපු ගමන් හිතුනේ අපි නොහිතන චූටි තැන් සියුම් තැන් කොයිතරම්නම් දරුවන්ට දැනෙනවද හිතට වදිනවද කියන කාරණාව. ඇත්තටම මම හිතාමතා දරුවෙකුට දුවේ පුතේ කියනවා කියලා මම කියනවා නෙමෙයි. ඒක ඉබේ කියවෙනවා. ඒක අපි හුරු වෙලා. හුරුවරු කොට දෙනෙක් කියනවා. නම කියනවට ඒගොල්ලෝ විරුද්ධයි. ඒගොල්ලෝ නම කියනවට අකමැති කියන එක තමයි මේ නොකියා මේ දරුවා කිව්වේ. එයා ඊට වැඩිය ආදරෙයි. එයාට දුවේ හරි පුතේ හරි කියනවට ඉතින් පුංචි හිත් කොයිතරම්නම් චූටි තැන් වලින් පුංචි දේවල් අල්ල ගන්නවද කියන කාරණාව මට එදා ඒ ලියුම කියවුවාම හිතුණා.